ඉතින් ආයිබෝන් හැමෝටම ඉතින් මම හිතුවා ඔයාලට ට්‍රේඩින් වලට අවශ්‍ය වෙන වීඩියෝ ටිකක් හදලා දෙන්න. මොකද ගොඩක් අය ඉල්ලා තිබ්බා වීඩියෝ මේ ට්‍රේඩින් වලට අවශ්‍ය වෙන වීඩියෝ ටිකක් ගේන්න අපි බලන්න ඉන්නේ කියලා. ඉතින් මම ටික කාලෙක ඉඳන් බලාපොරොත්තු වෙන හිටපු දෙයක් තමයි වීඩියෝ සීරීස් එකක් විදිහට ඔයාලට ට්‍රේඩින් වලට අවශ්‍ය වෙන කාරණා දෙන්න. ඉතින් අපි මෙතන ඉඳන් අද ඉඳන් මම පුළුවන් විදිහට ඔයාලට මේ YouTube channel එක හරහා ෆ්‍රී ඔයාලට අවශ්‍ය වෙන මේ කියන්නේ විශේෂයෙන්ම අවශ්‍ය වෙන දේවල් කතා කරනවා. එතකොට අර ගොඩක් දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට YouTube වල තියෙන දේවල් නෙමෙයි. YouTube වල ගත්තොත් ට්‍රේඩින් සම්බන්ධ ඕන තරම් දේවල් ඔයාලට තියෙනවා. නමුත් ඊට වඩා දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව දැනට ට්‍රේඩින් කියලා පිටට පෙන්ලා තියෙන ගොඩාක් දේවල් බොරු දේවල්. ඒක මම වර්ක්ෂොප් වලත් කියලා තියෙනවා. එතකොට මට කෝල් අරන් මෙසේජ් කරන අයටත් මම කියලා දෙනවා. පුළුවන් විදිහට මම උදව් කරලා තියෙනවා. එතකොට මේ දැනට ඇත්තටම ගත්තොත් එහෙම මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එක බොරු දේවල් මවලා සහ ඉන ලෝක මවලා ඇත්තටම මේක ඒ කියන්නේ බොරුවක් කරලා ඉවරයි මේ වෙනකොට 99%ක්ම හරිද එතකොට මේ මං ඒ නිසා මං හිතුවා ට්‍රේඩින් වල කවුරුත් කතා කරන්නේ නැති ඇත්ත දේවල් කතා කරන්න මොකද බොරුවට ගොඩක් මිනිස්සු සල්ලි නැති කරගන්නවා ට්‍රේඩින් වලට එනවා අන්තිමේදී කරගත්ත දෙයක් නෑ. අතේ තිබ්බ සල්ලි ටික විතරයි. නැති වෙලා තියෙන්නේ බොරුවට කෝසස් කරනවා. එතකොට ඒ කෝසස් කරන්න, ඒ කියන්නේ කෝසස් කරන්න ගොඩක් අය මම දකින විදිහට අර පිටට පෙන්වන දේවල් දැකලා තමයි කෝස් වලට යන්නේ. ඒ කියන්නේ දැන් ගත්තොත් එහෙම ගොඩක් ඔය TikTok වල තමයි මේක ගොඩක් වෛරල් වුණ ටොපික් එකක් උනේ. ඒ කියන්නේ BMW ගන්නවා එක එක මේ කාර් ගන්නවා එතකොට ඩ්‍රීම්ස් එයාලා ඇචීව් කරගත්තා කියලා දානවා රත්තරන් බඩු ගන්නවා ඉතින් එතකොට ඕක දකින අර ට්‍රේඩින් වල මෙලෝම දෙයක් දන්නේ නැති පිරිස හිතන්නේ මොකද්ද ට්‍රේඩින් වලට આવොත් සතියෙන් දෙකෙන් අපිට මේ තැනට යන්න පුළුවන් කියන්නේ එයාලා ඉන්න තැන එයාලගේ තියෙන කැපිටල් එක එයාලගේ තියෙන දැනුම ඒ කිසි දෙයක් එයාලා හිතන්නේ තියා එයාලා දන්නේවත් නැහැ ඒ කියන්නේ ට්‍රේඩින් වල දැන් ඔයාලා හිතන්නකෝ මෙන්න මේ පොයින්ට් එකේ ඔයාලා ඉන්නේ කියලා හිතන්නකෝ. කොහොමද? මේ පොයින්ට් එකේ ඔයාලා ඉන්නවා නම් අර TikTok වල වීඩියෝ වල පෙන්නන කට්ටිය මෙන්න මේ හරියට තමයි පෙන්වන්නේ. හරිද? ඒතකොට බහුතරයක් මෙතෙන්ට ඇත්තටම ගිහිලා තියෙන ඔය ට්‍රේඩින් කරලා නෙමෙයි. හරිද? එකඩමිස් වල කෝස් ප්‍රොමෝට් කරලා එන කමිෂන් වලින් තමයි මෙතෙන්ට ගිහිලා තියෙන්නේ. නමුත් හරි ඕකේ ට්‍රේඩ් කරලා මෙතෙන්ට ගියා කියලා අපි හිතමුකෝ. දැන් ගැටලුවක් නැහැ. එතකොට ඔයාලා ඉන්නේ මෙතන. එතකොට එයාලා පෙන්නන්නේ එන්න අපි සතියෙන් ඔයාලට ට්‍රේඩින් උගන්වනවා. ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්. අනිවාර්යෙන් වාග් කියලා වෙහිකල් එකක් ඉක්මනට ගන්න පුළුවන්. රත්තරන් බඩු ගන්න පුළුවන්. මෙන්න අපේ මෙම්බර්ස්ලා මාසෙන් දෙකෙන් එයාලගේ ඩ්‍රීම්ස් අචීව් කරගන්නවා. මෙන්න රත්තරන් බඩු දරන් තියෙනවා. මෙන්න කෝස් එකට ඇවිල්ලා මාසෙයි මෙන්න ප්‍රොෆිට් එක කියලා පෙන්නනවා. හරිද? හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ හරි ඒ ඇත්තම කියමුකෝ හරි ඕකේ සතියකින් අචීව් කරගත්ත මෙන්න මේ වගේ දෙයක් හරි ඕකේ හැබැයි ළමයි මතක තියාගන්න එයා ඒ අචීව්මන්ට් එක කරපු කෙනා සහ ඔයාගේ ලෙවල් එක සෑහෙන වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ට්‍රේඩින් වලට එනකොට අපි ගාව කැපිටල් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපිට ට්‍රේඩ් කරන්න සල්ලි තියෙන්න ඕන. ට්‍රේඩ් කරන්න සල්ලි තියෙන්න ඕන. එතකොට ඔයා ගාව තිබ්බ කැපිටල් එක සහ අර කෙනා ගාව තියෙන කැපිටල් එක වෙනස් වෙන්න පුළුවන්. ඔයා ඩොලර් 20ක් දාගෙන එනකොට අර කෙනා මෙතෙන්ට ආවේ ඩොලර් 100ක් දාගෙන වෙන්න පුළුවන්. හරිද? 500ක් දාගෙන වෙන්න පුළුවන්. එතකොට ඔයා ස්ටාර්ට් කරන තැනින් නෙමෙයි එයා ස්ටාර්ට් කරන්නේ අංක 1. හරිද? අංක 1 තමන් ගාව තියෙන කැපිටල් එක අනුව ඒ කියන්නේ ගමනක් යෑමේ අර දුර අපි ගත්තොත් එහෙම ඉක්මන ඒක තීරණය වෙනවා. يعني කොච්චරක් දුරට අපිට ඉක්මනට ඒ ලෙවල්ස් වලට යන්න පුළුවන්ද කියලා තීරණය තමන්ගේ කැපිටල්. තමන්ගේ කැපිටල් එක ගොඩක් වැඩි නම් තමන්ට ඉක්මනින් ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. නමුත් කැපිටල් එක අඩුයි නම් අපිට හිමින් තමයි යන්න සිද්ධ වෙන්නේ. හරිද? එතන අංක 1 මොකද්ද? කැපිටල් එක ගැන කිසිම කතාවක් කරන්න නැතුව තමයි මෙච්චරක් හොයන්න පුළුවන් කියලා කියන්නේ. අංක 2 තමන්ගේ දැනුම. කියන්නේ අරයා සතියකින් ලබාගත් දැනුම සහ සමහරක් වෙලාවට ඔයාට ඒ දැනුම ඔලුවට යන විදිය දෙකක්. එයාට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ගැන කතා වෙන්නේ නැහැ. එහෙනම් Tamanට නොලෙජ් එකක් තියෙන්න ඕන. ඒතකොට නොලෙජ් එක
එක එක්කෙනා ඔළුවට දාගන්න විදිය වෙනස් වෙනවා. ඉතින් එතකොට ඔය කාරණාත් එක්ක ඔයා මෙතෙන්ට යන ටයිම් එක නැත්නම් අපි ඔය කාලේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගැන මුකුත් කියන්න දෝ තමයි එන්න අපි මේ තැනට යනවා කියලා කියන්නේ. එතකොට තීරුම් ගන්න ඕනේ ඔයාලා ඇත්තටම ට්‍රේඩින් කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. කියන්නේ හරි සරල විදිහට මේ ඉරි කෑල්ලක් දෙකක් ගහලා ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ට්‍රේඩින් කියලා කියන්නේ. දර මතක තියාගන්න. ට්‍රේඩින් කියන්නේ අමාරු දෙයක්. ට්‍රේඩින් වලට එන ගත්තොත් එහෙම 95ක් හරිද? ලොස්ට් 5ක් තමයි මේකේ සාර්ථක වෙන්නේ. 95ක් ලොස්ට්. එහෙනම් ඔය කියන විදිහට හරි සරල දෙයක් නම් ට්‍රේඩ් කරන එක හැමෝම මොකද කරන්නේ? එහෙනම් 95ක් නෙමෙයි නේද? 100%ක් සාර්ථක වෙන්නේ. හරි. ඕකෙනුත් 3 4 2 5ක්ම එහෙනම් 95ක්වත් මේක සාර්ථක වෙන්න ඕනේ ට්‍රේඩින් වලට එන. නමුත් ඒක වෙන්නේ නැහැ. හරිද? ඒක වෙන්නේ නැහැ කියලා කියන්නේ මේක මේ ලේසි දෙයක් නෙමේ අමාරු දෙයක්. නමුත් මේකේ අපි ඉගෙන ගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒ ටික ඉගෙනගෙන මැනේජ්මන්ට් සහ සයිකොලොජි කියන කාරණා දෙකත් එකතු කරගත්තොත් අර 105ක ගොඩට යන්න පුළුවන්. ඒවලට ඔය සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ට්‍රෙන්ඩ් ලයින් වගේ චූටි චූටි දේවල් වලින් අපිට යන්න අමාරුයි. එහෙනම් අපි මේක ඇඩ්වාන්ස් මෙතඩ් එකක් යූස් කරන්න ඕනේ. හරි. අද මම ඉස්සරෝම ඔයාලට මේ පළවෙනි වීඩියෝ එකනේ. අපේ අද පළවෙනි වීඩියෝ එක. ඒතර මේ වීඩියෝ එකෙන් මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඔළුවේ ඇඳිලා තියෙන තව බොරුවක් තියෙනවා. ඒක තමයි බයිනෑස් ට්‍රේඩින්. එහෙම නැත්නම් බයිනෑස් කෝස්. බයිනෑස් ට්‍රේඩින් නැත්නම් බයිනෑස් කෝස් කියලා දෙයක් ඔයාලගේ ඔළුවේ ඇඳිලා තියෙනවා. ඇත්තටම ළමයි මේ බයිනෑස් කෝස් කියලා එකක් තියෙනවා. නැත්නම් බයිනෑස් ට්‍රේඩින් කියලා එකක් තියෙනවා. ඔන්න ඔතන තමයි පළවෙනි පාර හරිද කියන්නේ ඉස්සරෝම ඔයාලගේ ඔළු ටික අවුල් කරන තැන. එහෙනම් ඔයාලා මෙතන ඉගෙන ගන්න ඕනේ ට්‍රේඩින් වල බයිනෑස් කියන්නේ බයිනෑස් එක කොතනද තියෙන්නේ? ට්‍රේඩින් කොතනද තියෙන්නේ? කියන එක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ බයිනෑස් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. බයිනෑස් ට්‍රේඩින්. ළමයි අපිට බයිනෑස් එක යූස් කරන්න පුළුවන් වෙන්නේ එක්ස්චේන්ජ් එකක් විදිහට. ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරන්න පුළුවන් එක්ස්චේන්ජ් එකක්. තමයි බයිනෑස් කියලා කියන්නේ. මම මේක පොඩ්ඩක් සරල විදිහට ඔයාලට උගන්වන්නම්කෝ. දැන් මම මේක වර්ක්ෂොප් වලත් උගන්වනවා. නමුත් අර මේකට වෙනම වීඩියෝ එකක් ගේන්න හිතුවේ. සමහරක් අය වර්ක්ෂොප් එක කොච්චර කිව්වත් බලන්නේ නැහැ නේ. වර්ක්ෂොප් වල වීඩියෝවත් වර්ක්ෂොප් එකට ලයිව් ජොයින් වෙන්නවත් නැහැ. ඒ නිසා තමයි මෙහෙම වෙනම වීඩියෝස් අරන් එන්න යන්නේ. හරි. එතකොට දැන් ඔයාලා අපි හිතමු මාකට් එකකට යනවා. එහෙම නැත්නම් ඔයාලා පොලකට යනවා කියලා හිතන්නකෝ. ඔයාලා පොලකට යනවා. හරිද? කොහොම යනවා. එතකොට මේ පොල ඇතුළට ඔයා ගියාට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම යම්කිසි මොනවා හරි ගන්න කඩවල් තියෙන්න ඕනේ. කඩවල් ටිකකුත් දැම්ම මෙහෙම. කඩවල් ටිකකුත් ඔහම දැම්මා. දැන් ඔයාට කැමති කඩයක් තෝරගන්න පුළුවන්. දැන් තමයි පොයින්ට් එක. මාකට් එකක් තිබ්බා. ඔයා ඒක ඇතුළට ආවා. එහෙනම් මේ මාකට් එක ඇතුළේ ඔයාට කඩයක් තෝරගන්න වෙනවා. අන්න කඩ ගොඩක් තියෙනවා. මේ කඩේ තෝරගන්නේ ඔයාට හම්බෙන බෙනිෆිට් අනුව. මම හිතනවා මම කිව්වේ තේරෙන්නේ නැති කියලා. ඔයාට හම්බෙන බෙනිෆිට් අනුව තමයි ඔයා මේ කඩේ තෝරගන්නේ. ඔයාට හම්බෙන බෙනිෆිට් අනුව ඔයාට හම්බෙන වාසිදායක දේවල් අනුව තමයි ඔයා කඩයක් තෝරගන්නේ. අපි හිතමු මේක ඇතුලේ කඩයක් තියෙනවා බයිනෑස් කියලා. ඔන්න බයිනෑස් කියලා කඩයක් තියෙනවා. මේ තමයි බයිනෑස් කියන කඩේ. හරි. බයිනෑස් කියන කඩෙන් ඔයාට යම්කිසි බෙනිෆිට් වැඩියෙන් හම්බ වෙනවා. නේද? වාසිය ඔයාට වැඩියෙන් හම්බ වෙනවා. ඔයා බයිනෑස් කියන කඩේට යන්න පුළුවන්. හැබැයි ඊට වඩා ඔයා හිතන්න වෙන මොකක් හරි. අපි තව තියෙනවා බයිබිට් කියලා තියෙනවා. හරිද? බයිබිට් තියෙනවා. එතකොට තව MEXC කියලා තියෙනවා. KuCoin කියලා තියෙනවා. හරිද? තව ගොඩාක් දේවල් තියෙනවා. එහෙනම් ඔයාලා ඔළුවට දාගන්න ඕනේ මොකක්ද? ඔයා මේක ඇතුළට ඇවිල්ලා කඩයක් තෝරගන්නේ ඔයාට හම්බෙන බෙනිෆිට් අනුව. ඔයාට හම්බෙන බෙනිෆිට් අනුව තමයි ඔයා කඩයක් තෝරගන්නේ. හරි අපි යමුකෝ දැන් ට්‍රේඩින් කියන මාතෘකාවට. බයිනෑස් ට්‍රේඩින් කියන කතාව මොකද්ද මේ හැදුනේ කියලා බලමුකෝ. දැන් හිතන්නකෝ මෙන්න මේ මාකට් එක. දැන් මෙතන අපි ආව මාකට් එකක් ඇතුළට. අපි දෝ මේකේ එළවලු පොලක් කියලා හිතමුකෝ. එළවලු පොලක්. මේ එළවලු පොල ඇතුළට ඇවිල්ලා ඔයා කඩයක් හොයාගත්තා. එළවලු කඩයක් ඔයා හොයාගන්න ඕන. හරි. අපි හිතුවක මේ එළවලු පොල සමානයි. හරිද?
එළවලු පොළ සමානයි අපි හිතමු ක්‍රිප්ටෝකරන්සි මාකට් එක. හරි. ක්‍රිප්ටෝකරන්සි මාකට් එක. එළවලු පොළ සමානයි ක්‍රිප්ටෝකරන්සි මාකට් එක. එහෙනම් ඔන්න එනවා ක්‍රිප්ටෝකරන්සි මාකට් එක ඇතුළට. ඒ කියන්නේ පොළ ඇතුළට ආවා වගේ ඔන්න ක්‍රිප්ටෝකරන්සි මාකට් එක ඇතුළට. දැන් පොළ ඇතුළට වෙලා කඩවල නැත්තම් එළවලු ගන්න බෑ. එහෙනම් ඔයාට ක්‍රිප්ටෝකරන්සි මාකට් එකට ඇවිල්ලා ඔයාට ඒක ඇතුලේ මිලදී ගන්න යම්කිසි තැනක් තියෙන්න ඕනේ. අන්න අපි ඒව හඳුන්වනවා එක්ස්චේන්ජස් කියලා. එහෙනම් පොළ ඇතුලේ කඩවල් මේ පොළ ඇතුලේ කඩවල් ක්‍රිප්ටෝකරන්සි මාකට් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? එක්ස්චේන්ජස්. මේක ඇතුලේ කඩවල් තියෙනවා අරක ඇතුලේ එක්ස්චේන්ජස් තියෙනවා. එහෙනම් අපි එක්ස්චේන්ජ් එකක් තෝරගන්නෙත් අපිට හම්බෙන බෙනිෆිට් අනුව. අපිට හම්බෙන බෙනිෆිට් අනුව. එහෙනම් එක්ස්චේන්ජස් වර්ග ගොඩක් තියෙනවා. බයිබිට්, MEXC වගේ ගොඩක් තියෙනවා. එහෙනම් ඒකේ එක්ස්චේන්ජ් එකක් තෝරගන්නේ අපිට හම්බෙන බෙනිෆිට් අනුව. අපිට හම්බෙන බෙනිෆිට් අනුව තමයි අපි එක්ස්චේන්ජ් එකක් තෝරගන්නේ. අන්න දැක්කනේ. දැන් ට්‍රේඩින් කියන්නේ ලොකු දෙයක්. ට්‍රේඩින් කියන්නේ ලොකු දෙයක්. ට්‍රේඩ් කරන්න දේවල් ගොඩාක් අපි බලන්න ඕනේ. එහෙනම් ඒ ට්‍රේඩ් කරනකොට අපි පාවිච්චි කරන එක එක්ස්චේන්ජ් එකක් තමයි බයිනෑස් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒක ෆැට් ෆෝම් එකක් නේ. සරලව තවත් සරල කරොත් ඔයාලට තවත් තේරෙන විදිහට කිව්වොත් මේක ඇවිල්ලා එක ඇප්ලිකේෂන් එකක්, එක සයිට් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් බයිනෑස් කියලා දෙයක් නෑ. يعني බයිනෑස් දෙයක් කියන්නේ බයිනෑස් එක්ස්චේන්ජ් එකක්. බයිනෑස් ට්‍රේඩින් කියලා දෙයක් ඇත්තටම නෑ. ට්‍රේඩ් කරන්න බයිනෑස් එක යූස් කරනවා. ඒක හරි. නමුත් බයිනෑස් ට්‍රේඩින්, බයිනෑස් කෝස් කියලා එකක් නෑ. හරිද? මේ ට්‍රේඩින් කරන්න තියෙන එක ෆ්ලැට්ෆෝම් එකක්. දැන් ඔයාලා කවදා හරි කවුරු හරි කිව්වොත් බයිනෑස් කෝස් එකක් තියෙනවා අපේ බයිනෑස් බයිනෑස් ට්‍රේඩින් උගන්වනකොට ඔයා යාට කියන්න ඒක බොරුවක්. බයිනෑස් ට්‍රේඩින් කියලා එකක් නෑ. ට්‍රේඩින් අපි ඉගෙන ගන්න ඕනේ. බයිනෑස් අපි යූස් කරනවා ට්‍රේඩ් කරන්න. එහෙනම් හරියට ඉගෙන ගන්න හරි දේවල්. ඔයාලා කවදාවත් අහලා තියෙනවද MEXC කෝස් එකක්, MEXC ට්‍රේඩින්. නැත්නම් බයිබිට් ට්‍රේඩින්, බයිබිට් කෝස්. එහෙම අහලා නෑනේ. හරි. ඒවට එහෙම අහලා නැත්නම් බයිනෑස් කෝස් එකක් කියලා අනිවාර්යෙන් හැදෙන්න විදිහක් නෑ. බයිනෑස් එක තියෙන අපිට ට්‍රේඩ් එකක් දාන්න. ඒ කරන දේම අපිට MEXC වල යූස් කරන්න පුළුවන්. ඒ කරන දේවල්ට බයිබිට් වල යූස් කරන්න පුළුවන්. එහෙනම් ඔයාලා ඉගෙන ගන්න ඕනේ ට්‍රේඩින්. ඔයාලා ට්‍රේඩර් කෙනෙක් තමයි වෙන්න ඕනේ. එහෙනම් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් ගොඩක් දේවල් කරන්න සිද්ධ වෙනවා. අපිට ඇනලයිස් පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මාකට් එක ඉදිරියේදී වෙන්න පුළුවන් දේ බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉදිරියේදී මාකට් එක මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම මැනේජ්මන්ට් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම සයිකොලොජි ටික හදා ගන්න ඕනේ. හරිද? එතකොට ඒක මේ වචනෙන් දෙකෙන් වීඩියෝ එකෙන් දෙකෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගොඩාක් ලොකු දේවල්. එතකොට එහෙනම් ඉස්සරෝම ඔයාලා දාගන්න ඕනේ බයිනෑස් කියලා කියන්නේ එක්ස්චේන්ජ් එකක්. බයිනෑස් ට්‍රේඩින් කියලා දෙයක් නැහැ. බයිනෑස් ට්‍රේඩ් කරන්න යූස් කරන්න පුළුවන්. එතකොට ඒක ප්‍රධාන කරගෙන කතා කරන්න බෑ. ට්‍රේඩින් වලට බයිනෑස් යූස් කරනවා. එහෙනම් ඇයි මේ බයිනෑස් කියන එක මෙච්චර ලොකුට කතා කරන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි ළමයි ලෝකේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන එක්ස්චේන්ජ් එක තමයි බයිනෑස් කියලා කියන්නේ. ලෝකේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන එක්ස්චේන්ජ් එක බයිනෑස්. ඉතින් ඒ හින්දා බයිනෑස් කරනවා කියලා වචනයක් ආවා. ඕක දිගින් දිගටම අරන් ගිහිල්ලා තියෙනවා. ඒතර ඇත්තට මෙතන තියෙන්නේ බයිනෑස් කියන්නේ එක්ස්චේන්ජ් එකක්. ට්‍රේඩ් කරන්න යූස් කරන්න පුළුවන් එක ෆ්ලැට්ෆෝම් එකක් විතරයි. එහෙනම් මේ වැරද්ද අනිවාර්යෙන් නිවැරදි කරගන්න. මොකද මම දැකපු දේවල් තමයි ගොඩාක් අය ඔය වැරද්ද කරනවා. මට මැසේජ් කරන අයත් අහන්නේ බයිනෑස් කෝස් එකක් තියෙනවද? බයිනෑස් ට්‍රේඩින් උගන්වනවද කියලා. ඉතින් ඔය හින්දා මම ඒකට විතරක්ම මේව වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තුවක් තිබ්බා. ඉතින් ඒ හින්දා ඔන්න අද මම වීඩියෝ එකක් ගේනවා. ඉතින් ඉස්සරහට මම මේ වගේ ඔයාලට අවශ්‍ය වෙන වීඩියෝස් ගේනවා. ඉතින් එතකොට මෙතනදී අපි අද දැන් කතා කරේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකක් තියෙනවා. ඒතර මේ මාකට් එක ඇතුලේ අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් එක තැනක් විතරයි බයිනෑස් කියලා කියන්නේ. Tamanට අවශ්‍ය නම් බයිනෑස් එක හරියන්නේ නැත්නම් ඒකේ හම්බෙන බෙනිෆිට් හම්බෙන්නේ නැත්නම් අපිට අවශ්‍ය වෙන බෙනිෆිට් ටික හම්බෙන්නේ නැත්නම් ඒක වෙන platform එකකින් හම්බෙනවා නම් ඔයාලට මාරු වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔයාලට වෙන එක්ස්චේන්ජ් එකකට මාරු වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒක තීරණය කරන්නේ තමන්. ඒක තමන්ගේ අයිතියක්. නේද? ඒක තව එක්ස්චේන්ජස් තියෙනවා. බයිබිට් තියෙනවා, MEXC තියෙනවා, KuCoin තියෙනවා. තමන්ට හම්බෙන බෙනිෆිට් එක තමන්ට මාරු වෙන්න පුළුවන්. ඉතින් පොඩි වීඩියෝ එකක් ගෙනාවේ බයිනෑස් සම්බන්ධයෙන් තිබ්බ ගැටලුවක් ක්ලියර් කරන්න, නිවැරදි කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම හිතනවා ඔයාලට බයිනෑස් සම්බන්ධයෙන් තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසඳෙන්නේ නැති කියලා පොඩි වීඩියෝ එකක් මේ ගෙනාවේ. පොඩි
පොඩි ටයිම් එකක් යනවා පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. මට බලන්න අවශ්‍ය වෙනවා තව මේ වගේ වීඩියෝ වලට අවශ්‍යද කියලා. ඒතකොට ඔයාලට අවශ්‍ය නම් පාල කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම ඉස්සරහට බලමු මීට වඩා තව වටිනා වීඩියෝ ගේන්න. සාමාන්‍යයෙන් සතියට වීඩියෝ දෙකක් තුනක්වත් ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඔයාලා දාන කමෙන්ට් අනුව තමයි ඔයාලට මේක අවශ්‍ය නම් විතරයි දෙන්නේ. මොකද ඔයාලා දන්නවා මැසේජ් ගොඩක් එනවා. ඉතින් මේ මැසේජ් වලට රිප්ලයි කරගන්න ගමන් මට මාස ගාණක් සමහර අවුරුද්දක් විතර මම try කරා මේක කරන්න. නමුත් මට බැරි වුණා. ඉතින් මම පුළුවන් විදිහට ගේනවා කියලා තමයි මේ පළවෙනි වීඩියෝ එක දාලා තියෙන්නේ. බලමු ඔයාලගේ කමෙන්ට්ස් අනුව මම ඉස්සරහට මොන වගේ දෙයක්ද YouTube එක හදා දෙන්න කියලා තීරණය වෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපේ ෆ්‍රී කෝස් එකක් තියෙනවා. මාස දෙකක් ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන්. දැනට අපේ 17 වෙනි බැච් එකට අපි ළමයි ගත්තා. 17 වෙනි බැච් එකට අපි ළමයි ගන්න තියෙනවා මේ වෙනකොට. මතක තියාගන්න මට මේකට 300 500 දාගෙන ලයිව් උගන්වන්න බෑ. මොකද මම හෝම්වර්ක් දෙනවා හෝම්වර්ක් බලන්න ඕනේ. එතකොට ලයිව් වල අහන ප්‍රශ්න වලට කතා කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම මට ගොඩාක් දාන කරන්න බෑ. ඒක සීමිත ප්‍රමාණයක් මම වැඩි වුණොත් මේ සැරේ 17 වෙනි බැච් එකට අරන් තියෙනවා. ඉතින් 17 වෙනි බැච් එක මම ඉවර කරපු ගමන් අප්ඩේට් එකක් දෙනවා ගෲප් එකේ 18 වෙනි බැච් එකට ළමයි ගන්නවා කියලා. එතකොට මම මේක කතා කරන්න යන්නේ නැහැ සිලෙක්ට් කරගන්නේ කොහොමද ඔය කතන්දර. කලින් වීඩියෝ බලන්න මම දාලා තියෙනවා කලින් වීඩියෝ. කොහොමද 17 වෙනි බැච් එකට ගන්න කලින් අප්ඩේට් මොනවද දුන්නේ? කොහොමද ගත්තේ? කොහොමද සිලෙක්ට් කරේ? ඒ හැම විස්තරයක්ම කලින් වීඩියෝස් වල තියෙනවා. ගිහිල්ලා බලන්න කම්මැලි වෙන්න එපා. කලින් වීඩියෝස් දාලා තියෙන්නේ කොහොමද සිලෙක්ට් කරගත්තේ කියලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට ඒ විදිහට අනිවාර්යෙන් මේ සිලෙක්ෂන් විදිහට තමයි ගන්නෙ. නැතුව නිකන් ගන්න ඉන්බොක්ස් මැසේජ් වල ගන්න විදිහක් නැහැ. මොකද ඉන්බොක්ස් වල මැසේජ් ගොඩාක් එනවා ෆ්‍රී කෝස් එකට ගන්න කියලා. 아무ත් ඒක ඔක්කොම ගන්න බෑ. මොකද ඔයාමට මැසේජ් එකක් දානවා වගේ තමයි තව ගොඩක් අය මැසේජ් කරනවා. ඉතින් ඒතකොට ඔය හින්දා කාටවත් අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න තමයි සිලෙක්ෂන් දෙකක් කරලා ළමයි ගන්න. ඉතින් පුළුවන් උපරිම 17 වෙනි බෙච් එකට අරන් තියෙන්නේ. ඊට වඩා කරන්න බෑ. මොකද හෝම්වර්ක් බලන්න ඕනේ. ලයිව් ක්ලාස් එක කරන්න. හරිද? 17 වෙනි බෙච් එකට අරන් තියෙනවා. ඉතින් 18 වෙනි බෙච් එකට පටන් ගන්නකොට මම අර විදිහටම අප්ඩේට් දෙනවා. එතකොට මේක ඉවර කරලා තමයි මම සාමාන්‍යයෙන් ෆ්‍රී කෝස් එක මාස දෙකක් තියෙනවා. මාස දෙකකින් පස්සේ අර ගොල්ලොන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ ඔක්කොම ක්ලියර් කරලා තමයි ඊළඟ බැච් එක පටන් ගන්න. මොකද කරන්නම් මාලේ කරගෙන යන්නේ නැහැ ෆ්‍රී කෝස් එක. හරිද? එතන මේකෙදි කට්ටිය කියනවා මේ බේසික් දේවල් නේද දෙන්නේ නැහැ. එහෙම නැහැ. බේසික් දේවල් විතරක් නෙමෙයි දෙන්නේ. මෙතනදී ඔයාලට බේසික් දේවල් වලට අමතරව SMC වල ෆුල් සෙටප් එකක් මම දෙනවා ෆ්‍රී කෝස් එකේ. SMC වල ෆුල් සෙටප් එකක් දෙනවා ෆ්‍රී කෝස් එකේ. හරිද? ඒතකොට ෆ්‍රී කෝස් එක ඔය ටික දෙනවා. ඊට අමතරව චුටි මතක් කිරීමක් කරනවා නම් තවත් අපේ කෝස් එකක් යනවා මාස්ටර් කෝස් එක SMC සහ ICT. ඒතකොට ICT තමයි මේන් concept එක. ICT ඔයාලට මුල ඉඳන් ඇඩ්වාන්ස් වෙනකන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒකෙදි අපි අර අපේ ෆ්‍රී කෝස් එක සහ අපේ ඒක පෙයිඩ් කෝස් එකක් මාස්ටර් කෝස් එක ඒ අතර වෙනස වෙන්නේ අපි ෆ්‍රී කෝස් එකේ උගන්වන හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම මාස්ටර් කෝස් එකේ උගන්වනවා ඉස්සර මොකද බේසික් නොලෙජ් එකක් අවශ්‍ය වෙන නිසා. ඊට පස්සේ එතනින් එහාට අපි SMC full cover කරලා ICT වල core content cover කරනවා. ඒතර ICT වල දන්න අය දන්නවා. හරිද? ඒතකොට ඔයාලා මයි group වල ඉන්නවනම් මම දාන ඇනලයිස් බලලා ඇති. ඒතර සම්පූර්ණ හැම ඇනලයිස් එකක්ම ගහලා දෙන ICT වලට අනුව. එතකොට ඔයාලත් කැමති නම් ICT කරගන්න ඔයාලට මාස්ටර් කෝස් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඒකෙදී අපි සෙටප් 7ක් දෙනවා. අරකදී SMC වල සෙටප් එකක් දෙනවා. මේකෙදී අපි ICT වලින් සෙටප් 7ක් දෙනවා. ඔයාලට හොඳටම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හොඳටම වින් රේට් එකක් තියෙන සෙටප් 7ක් තමයි දෙන්නේ. ඉතින් කැමති අය එකතු වෙලා වැඩි කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ICT උනත් මම අර YouTube වල තියෙන දෙයක්වත් එහෙම මරන්නේ මේ දෙන්නේ. අවුරුදු ගාණක් බෑක් ටෙස්ට් කරලා ජර්නල් කරලා ඒ වගේ data අරන් අලුතෙන් rules දාලා හරිද අවශ්‍ය වෙන විදිහට මොකද stop loss යනවා නම් ඒවා උඩරිම අඩු වෙන්න rules දාලා එහෙම තමයි යන්නේ. මොකද හිතන්නකෝ දැන් win rate එක සාමාන්‍යයෙන් ICT මොනවා හරි setup එකක අපි හිතමුකෝ win rate එක 80ක් තියෙනවා කියලා. ඉතින් ඒතකොට මම මේක බෑක් ටෙස්ට් කරලා බලනවා මොනවා හරි තව රූල් එකක් දාලා මේකේ win rate එක වැඩි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මට 90ක් 95ක වගේ win rate එකට අරන් එන්න පුළුවන් නම් මම rules දාලා ඒක අරන් ඇවිල්ලා තියෙනවා setup වල. හරිද? වගේ හොඳම win rate එකක් තියෙන setup තමයි ඔයාලට දෙන්නේ ICT වල. එහෙනම් ඔයාලට පුළුවන් කැමති නම් අපේ මාස්ටර් කෝස් එකට ඇප්ලයි කරන්න. ඉතින් සල්ලි නැත්නම් ෆ්‍රී කෝස් එකක් පටන් ගන්න ඉන්න පුළුවන්. හැබැයි ඒකට සිලෙක්ට් වෙන්න ඕනේ. සිලෙක්ට් වුණොත් ඔයාලට මාස දෙකක් නොමිලේ ඒවට ටික කරගෙන යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ෆ්‍රී කෝස් එක කළා මාස්ටර් කෝස් එක කරන්න ඕනේ. ඒ වගේ කතන්දර මුකුත් නැහැ. ඔයාලට ෆ්‍රී කෝස් එකෙන් ඉස්සරහට වැඩි ටික කරගෙන යන්න පුළුවන්. නමුත් ඔයාලට මේක ඇඩ්වාන්ස් ලෙවල් එකට තවත් උපරිම මට්ටමට ඉගෙන ගන්න ඕන නම් මාස්ටර් කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝ තවත් ඕන නම් යටින් කමෙන්ට් කරන්න. ඔයාලට හිතන දේ ඒ වගේම
දැන් මම දන්නවා ඔයාලා ගොඩාක් මාත් එක්ක join වෙලා ඉන්නවා ෆ්‍රී කෝස් එක ගැන ඔයාලා ලොකු අයිඩියා එකක් ඇති. ඉතින් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට හිතෙන්නේ මොකද්ද? අදහස්, යෝජනා, චෝදනා හැම එකක්ම පහල කමෙන්ට් කරන්න. අපි හැම එකක්ම කියවලා ඉස්සරහට මීට වඩා හොඳ දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් මේ වගේ හම්බෙමු හැමෝටම. good luck.